අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකම් සලකන්නේ නැතුව මරුණාට පස්සේ තියෙන වටිනාම පෙට්ටිය දාලා වල දැම්මත් වැඩක් නැහැ. හැබැයි ඒ කට්ටිය ජීවත් වෙලා ඉතින් එයාලා මහලු මඩම් වෙලා නම් ඉන්නේ. එයාලා දුක් විඳිනවා නම් ඔයාලා මොන තත්ත්වයක මොන තරාතිරමක හිටියත් ඔයාලා මොන සැපේ වින්දත් වැඩක් නැහැ. එයාලා දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නකම් එයාලට සලකන්නේ නැත්තම් මරුණාට පස්සේ මොන පින්කම් කරලා මොන දේ කරත් වැඩක් නැහැ. අඬලා දොරලා මොන දේ කරත් වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්නකම් සලකන්න. මොකද ඔයා කරන දේ ඔයාගේ දරුවෝ බලන් ඉන්නවා. ඒ දරුවෝ කවදා හරි කරන්න ඔයාලා කරන දේම තමයි. දරුවෝ ඉගෙන ගන්න වැඩිහිටියෝ කරන දේවල්. ඒ නිසා දෙමව්පියෙකුට කතා කරනකොට වචනයක් හසුරවනකොට හරි කල්පනාවෙන් ළමයි ඉස්සරහා වැඩිහිටියෙකුට කතා කරනකොට බොහොම පරිස්සමෙන් කතා කරන්න. මොකද ඔයාලා කරන කියන දේවල් තමයි ඒ දරුවෝ ඉගෙන ගන්න. ඒ නිසා අපි අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකනකොට හරි ගරුත්වයෙන් වටිනාකමක් දීලා සලකන්න ඕනේ. එයාලා ජීවත් වෙලා ඉන්නකොට තමයි අපිට සලකන්න පුළුවන්ම ලේසිම ක්‍රමේ. මොකද එයාලා දුක් ගැහැට විඳගෙන තමයි අපි පුංචි කාලේ අපිව හදාග වඩාගත්තේ. ඉතින් අපිටත් කරදරෙයි එයාලා මහලු වුණාම. ඉතින් ඒ දේවල් අපි විඳ දරාගෙන අපි ඒ කට්ටියව ආදරෙන් බලා ගන්න ඕනේ. මරුණාට පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. තියෙන හොඳම පෙට්ටිය දාලා වල දැම්මත් තේරුමක් නැහැ. ජීවත් වෙලා ඉන්නකම් අපි සැලකුවේ නැත්තම් හැමදාම දුක් විඳින්න වෙයි. මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන යන්න. ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරගෙන යන්න.